There is a case filed by a student in the Supreme Court of Sri Lanka. So the Supreme Court gave several guidelines for the universities. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ රැගින් සම්බන්ධව නඩුවක් පැවරුවා එක්තරා සබරගමු විශ්වවිද්‍යාලයේ රැග්ගකට භාජනය වූ ශිෂ්‍යෙක්. එතකොට වුණේ දේ තමයි මුළු ශ්‍රේෂ්ඨාධිකරණයේම ඇස් ඇරුණා මේ කියන සිද්ධිය මත. ඒ මත සෑම විශ්වවිද්‍යාලයකටම දැඩි නීති පනවලා තියෙනවා. ඉතින් මේකේ ඉතිහාසයක් තියෙනවා. There is a history. Before coming to this university, the director, NDT course, like you all call me, there were several incidents. But after my speech, they understood the validity of this. මේකේ ඔයගොල්ලෝ තේරුම් ගන්න යථාර්ථය තියෙනවා. ඒ යථාර්ථය තමයි නීතිය මොකක්ද කියන එක. එතකොට මොකක්ද මේ ragging? What do you mean by ragging basically? දැන් අපි ගත්තාම මේකේ අර්ථයක් තියෙනවා. අද එදා කාලේ ragging වගේ නෙමෙයි. අද ගොඩක් වෙලාවට ragging එක වෙනස්. මම ඒකේ නිර්වචනය ඉඳන් දෙන්න. දැන් වැදගත් දේ තමයි මෙන්න මේ රූප දිහා බලන්න පොඩ්ඩක්. මේ රූපේ බලන්න. ඔබතුමියට මොකද්ද වෙන්නේ මේ රූපේ බැලුවා? මිස් කොයිද? ගෙවල්. බදුල්ලේ. හා සුන්දර නගරය. අපි බදුල්ලේ නිතරම ට්‍රිප් යනවා. මේක මොකක්ද මේකේ ඔබතුමියට හැංගෙන්නේ නිකන් පේන්නේ මොකක්ද? මේ ඔක්කොම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේවා. ළමයින්ට කරදර කරනවා. ඒ ළමයා කැමති නම් කරදරේ විඳින්න. දැන් වඩ කවුරුහරි කීලා කියනවා අනේ දාපන්කෝ වතුර ටිකක් මගේ ඔළුවට කියලා. එතකොට ඒක කැමැත්තද? ඈ ඊළඟට බලන්න මේ රූපේ දෙස. මේ ඔක්කොම අධිකරණයට ගියේවා මේ පාඩම් කරනවානේ. ඉතින් හොඳ නැද්ද පාඩම් කරන එක? හොඳ නැද්ද මිස්? පාඩම් කරන. හොඳද නැද්ද? ඒවා සම්පූර්ණයෙන්ම තහනම්. ඒ නිසා හොඳට මතක තියාගන්න රැග් එකක් කියන්නේ බයින් එක, ගහන එක විතරක් නෙමෙයි ක්‍රියාව. මම ඉන්නේ ශ්‍රීපාලි කැම්පස් එකේ. ඒකේ ස්ටුඩන්ට් යූනියන් එකක් තියෙනවා. ඒ ස්ටුඩන්ට් යූනියන් එකට වෙනම දේශපාලනයක් තියෙනවා. මම බොහොම ඉඩ දීලා තියෙනවා. මොකද මම මානවිකම් නීතිඥයෙක්ින්ද ඕන දෙයක් ඔයගොල්ලෝ කරන්න. මොකද බබ්බු නෙමෙයිනේ කැම්පස් වල ඉන්නේ නේද? ඒගොල්ලන්ගේ දේශපාලනයක් තියෙනවා. ඒගොල්ලෝ ඒක කරනවා. නමුත් අද වෙනකන් අපිට කිසිම රැගින් එකක් නැහැ. මගෙන් ඉල්ලුවා ශිෂ්‍යසභා කාමරයක් මම දුන්නා. මගෙන් ඉල්ලුවා කම්පියුටරයක් මම දුන්නා. මගෙන් ඉල්ලුවා printer එකක් මම දුන්නා. මගෙන් ඉල්ලුවා ඉන්ටර්නෙට් මම දුන්නා. ඒ හින්දා අපි බොහොම සුවදව ඒත් එක්ක වැඩ කටයුතු කරනවා. ඒ ශිෂ්‍යසභාව හරි වැදගත්. හරි ඒගොල්ලෝ විශාල කාර්යභාරයක් අපිත් එක්ක කරනවා. දැන් මේ බලන්න මේ ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන්නේ. මේ හැම එකම රෙකෝඩ් වෙලා තියෙන්නේ. මේ ඉල පෙරදිනි විශ්වවිද්‍යාලේ. මේක ඉතින් ජජස්ලා බලනකොට මොන වගේ තත්ත්වයක් එයිද ඔබ හිතනවාද? ගෙදරි කොච්චර අමාරුවෙන්ද මේ දරුවන් එවන්නේ? එතකොට මෙවැනි තත්ත්වයක් අද ඩිජිටල් සාක්ෂි හැමදැනම තියෙනවා. ඔබ හිතන්න වොකේෂනල් ට්‍රේනින් කියලා කියන්නේ everywhere CCTV cameras around the globe. There are satellites, 36 satellites are there around the world. Even USA can see what I am doing here. අපි හොයාගන්න පුළුවන්. එම ලේසි. එම තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණය ලංකාවේ පිළිගන්නවා 1995 Evidence Special Provisions Ordinance. Audio, video, graphic, visual, CCTV, mobile ඕන තාක්ෂණයක ලංකාවේ සාක්ෂි ලෙස අධිකරණය පිළිගන්න. Senior DIG was Guruvardhana given the death penalty. What was the evidence? In a Boralesgamu house, he was dragging a youth, studying in Slit, youth to a van and kidnapped. And Sakshi. ශිෂ්ටාධිකරණයට මහාධිකරණයට අද මේ සාක්ෂි පිළිගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබේ මොබයිල් එක මේ වටේ තියෙන CCTV කැමරා සිතා වැදගත්. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් සර් කියලා තියෙනවා CCTV දාන්න කියලා. ඔබට නොදා ඉන්න බෑ. කවුරු හරි ඔබ්ස්ට්‍රක්ට් කරනවා නම් for the CCTV the Supreme Court
actually very strict on these issues. එනිසා මේවා ඔය CCTV වලින් ආවේවා. රෝණ කැම්පස් එකේ දුන්න ලිංගික වද හිංසා සහිත රැග් එක අමුමු වැමෑරු සරස විසිසුව. So he is telling what happened to the media. Then whether it is ragging, then නාකවද කාලේ යට ඇඳුම් පවා අඳින්න තාන. මෙහෙනම් එහෙම නැතුව ඇදෙනි. මේ දෙනවද? නැහැ. ඒ සමහර විශ්ින්ද අපි කියන්නේ නෙමෙයි ළමයි කියන්නේ. තනිකර පේරාදෙනියේ සරසව ඉතිහාසයේ නවක වදේ නිසා මරණ දෙකක් සිදු වෙලා. කැන්ටිනේ ආහාර ගන්නකොට පාර දෙනවා. When you are having your meals in the canteen they are beating you. පුස්තකාලේ පාවිච්චි කරන් දෙන්නේ. නීති අංශ මම බය නැතුව කියනවා. පේරාදෙනියේ විශ්වවිද්‍යාලයේ නීති අංශයේ ශිෂ්‍යයන්ට. ඊට පස්සේ මේවා ගියා උසාවි වලට. ඉතින් මේවා වෙන්න බෑ. That cannot be happen. The first university in Sri Lanka, University of Peradeniya, what happened there? Therefore, very careful. In the hari pravesam වන්න දරුවනි මට දුවෙක් ඉන්නවා. අයත් විශ්වවිද්‍යාලේ ගියා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේට. ඒ නිසා මේවා දැනගන්න ඕනේ. දැන් මේක පොඩ්ඩක් හරි. ඒක වචනයෙන් වෙන්න පුළුවන් ක්‍රියාවෙන් වෙන්න පුළුවන්. දැන් මේ ඊයේ ආව එක විශ්වවිද්‍යාලයකින් වයිස් චාන්සලර් කෙනෙක් කතා කළා සර්. රාට WhatsApp එවනවලු දරුවෙකුට ආනංගි කෑවද? ඔව් අයියේ කෑව. මොනවාද නංගි කෑවේ? ඇඳලා ඉන්න නයිටිය මොකද්ද? ඒ මොකද්ද? හොඳ දෙයක්ද නැතිද? නැතිද? ඒව බෑ. ඒ ඔන්න රෙකෝඩින් මාගව තියෙන ඔක්කොම මට වෙලා තියෙන වයිස් චාන්සලර් ආනවා මගෙන් දැන් මොකද්ද කරන්න ඕනේ? ඒ හින්දා හරි ප්‍රොෆෙසර් මේ. WhatsApp වලින් යන්නේ. දැන් වැඩි කරන්නේ ඔන්ලයින් එකෙන් යන්නේ. ඔන්ලයින් එකේ. ඒ හින්දා අනිවාර්යෙන්ම මේවා අපි නතර කරන්න ඕනේ. සෑම විශ්වවිද්‍යාලයකම සිසු වීරු දිනු සමරනවා. අපි උදව් කරනවා. ශ්‍රීපාලියේ සිසු වීරු දිනය සැමරුවා. කිසි ගැටලුවක් නැහැ. ශිෂ්‍ය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඒ සැටනේදී රවි දන්න හොඳට අපිත් එක්ක හිටිය බැජ් එකේ මෙඩිකල් ෆැකල්ටි 18 දෙනෙක් අද නෑ අපි අතර. අද ඉන්න ඕනේ. ඔබට මතකයි කාලේ දරුණු කාලයක් තිබ්බා. ඉතින් ඒ හින්දා එවැනි අවස්ථාවල අපි අවස්ථාව ඒක ලබලා දෙන්න. 15 senior students of the Peradeniya University had been arrested by the police for ragging first year students. You are all in first year. මෙන්න බලන්න උන වැඩි. Police said the students were arrested following complaint and 8 students of the first year of the university were admitted to hospital. The 15 students were ordered to be remanded till March 2nd. The 15 university students were further remanded till March 16 by Kandy Chief Magistrate Indika Gihan Attanayaka. මේ arrest කරොත් ඔයගොල්ලන් ගෙනියන්නේ මොරටුව magistrate courts. නැත්නම් Mount Lavinia magistrate. මේ 15ටම ඩිග්‍රිය නේ. agriculture ඩිග්‍රියට ආවේ. මේ 15 දරුවනේ අද ගරාජ් වල වැඩ. බුලත් පිටි විකුණන. මේ top ඉසෙට් ස්කෝර්ස් වලින් ආවය. ලංකාවේ හොඳම ඉසෙට් ස්කෝර් වලින් ආව 15ක්. ලංකා නීතියේ පැහැදිලිව තියෙනවා. මේ දේවල් කරොත් මේ රැක් කරපු තැනුත් තියෙනවා ඔක්කොම තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. දැන් ඔබේ වයිස් චාන්සලර් පිප් එකේ මාත් හිටිය ගරු ඇමතිනි අධ්‍යාපන ඇමතිනි ඔබට මතකයි ඔබට හම්බුණා හොඳ බිල්ඩින් හම්බුණා හොස්ටල් හම්බුණා ඒ මෙතුමාගේ තියෙන ධෛර්යය උත්සාහය නිසා මමත් හිටියා මම සාක්ෂි අපි තිල්ලුව හොල් අපිටත් එකක් හම්බුණා ඉතින් ඒ වගේ රජයේ පැත්තෙන් පහසුකම් දෙනවා ඒවා පාවිච්චි කරන්න ඒ හැමදේම පාවිච්චි කරන්න ඕනේ මම තමයි හොඳටම රැග්ගුනේ ලෝ ෆැකල්ටි මේ මොනවද දැන් තියෙන රැගි හැබැයි අපි රැග් එක නැති කරා එදායින් පස්සේ අපි දුන්නේ නැහැ රැග් ඒ නිසා මේක මේ සම්ප්‍රදායක්වත් නෙමෙයි මේක සම්ප්‍රදායක්වත් නෙමෙයි මේවා මේ ඇති කරගෙන තියෙන්නේ මොකටද කියන එක මම දන්නේ නැහැ
මෙතන ඉන්න කිසිම දරුවෙක් මාව අඳුරන්නේ නැහැ. මට ඊයේ රාත්‍රී ඊමේල් එකක් ආවා. එයාගේ දරුවෙක්ගෙන්. ඒ දරුවා ෆස්ට් ඉයර්. ඒව වැඩක් නෑ. නමුත් ඒකේ අන්තර්ගතේ මම ටිකක් තව ටිකකින් කතා කරනවා. අද කවුරු හරි නවක වදයට භාජනය වෙනවා නම් කෙලින්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට දාන්න පුළුවන්. ඒක VC-ට කියන්න ඕනේ නැහැ. ඒක ඩීන්ට කියන්නත් ඕනේ නැහැ. ඒක CGE එකට කියන්න. මම දෙන්නම් ඇඩ්‍රස් එක. කෙලින්ම පුළුවන්. වාපා අපේ විමර්ශනයක් යනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ෆස්ට් ඉයර් දරුවෙක්. එයාට වෙච්ච අකරදැබ්බයක්. එයා ලිව්වා. කොහාටද ලිව්වේ? UGC එකේ ඉන්න ඒ වෙබ්සයිට් එකේ ඉන්න ඩිරෙක්ටර්ට දැන් අපි ඉන්න මේකක් යනවා දරුවාට ගෙදර යන්න වෙයි. මොකද හේතුව තමයි රැක්කරේ ෆෝර්ත් ඉයර් කෙනෙක්. ආදරයට කියලා කියනවා. දැන් ඉක්වරි කියනවා. මම විස්තර කියන්න. ඒ නිසා හරි ප්‍රවේශම් වෙන්න. මේවා මෙතනට එන්නේ බොහොම අමාරුවෙන්. දෙමව්පියන්ගේ සල්ලි, දාඩිය, මාංශය මම මධ්‍යම විද්‍යාලෙක ඉගෙන ගත්ත කෙනෙක්. මම මධ්‍ය අපි ගම්මල ඉගෙන ගත්තා. බොහොම අමාරුයි. ඉගෙනගෙන තමයි පයි ශිෂ්‍යත්වයෙන් ආවේ. අධ්‍යාපනයේට නොමිලේ ලැබුණේ ඉඳ. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි මෙන්න මේ දේ කරොත් මම නම් එක්ක දෙන්නේ පරීක්ෂණ දෙකක් යනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ වැරදි කන වුණොත් වසර 7 දක්වා සිර දඬුවම් බාරපතල වැඩ ඇති. පේනා නේද? සිරමැදිරි වලට ගියොත් වෙන දේවල්. මේ ගමුවේ කියවුවද? ඉවරයි ඔය ඇතුළට ගියොත් ඉවරයි. මරාගෙන වැරෙන්න වෙන්නේ. ඉතින් කවදාකවත් ඒවට යන්න හිතන්න එපා. දෙක විශ්වවිද්‍යාලයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වලා ඔබගේ ශිෂ්‍යභාවය අහුසි කරනවා. ඒ නිසා මෙවැනි තත්වයන්ට යන්න එපා දරුවනි. SIS call to end ragging in the universities. මේ ඔක්කොම අද දවසේ වෙන්නේ නැති දේවල් මේ අතීතයේ මම පෙන්නන්නේ. නමුත් වෙනවයි කියලාත් අපිට ආරංචි. ස්ටුඩන්ට් වෙබ්සයිට්ස් තියෙනවා. ඒවට යන්න. කොහේ හරි වෙනවනම් රැග් එකක් දාන්න ඒක. මෙන්න තව එකක්. Ragging perpetuated under the guise of promoting university subculture. ඒම subcultures නෑ මාත්‍යෝ. ඒගොල්ලෝ කියනවා මේක උපසංස්කෘතිය. මේක උපසංස්කෘතිය. කිසිම දේශපාලන පක්ෂයක් රැක් කරන්න උදව් කරන්නේ කවදාවත් නෑ. එහෙනම් මේක අභ්‍යන්තරයේ කොහෙන් දෙන්නේ කියලා අපි හොයාගන්න. අපි දන්නවා කොහෙන් දෙන්නේ කියලා. ඉතින් මේක නැති කිරීම තමයි සෑම දෙනාගේම පරමාර්ථය. ඕගොල්ලොත් එකට වැඩ කරන්න ඕනේ. ඒ නිසා නීතිය තමයි මේකේ කිසිම සබ් කල්චර් එකක් නැහැ. මේ යුනිවර්සිටි එකේ නමක් තියෙනවා මෙතන. හරි? ඒතර රැගින් කියන එක කිසිම විදියක ප්‍රොමෝට් කරන්නේ නැහැ. දමාව රැක් කරේ මොකටද? ඔබ කොළඹ නේද? ඔබ දැනගන්න ඕන ළමයිත් එක්ක ඉන්න. මගේ බර කරපම් මම එළියදී ගහනවා කිය. මං ගහනවා. ඊට පස්සේ ආයෙත් පෞරුෂයක් තියෙන්න ඕන. රැග් එකට විරුද්ධ වීම සඳහා පෞරුෂයක් තියෙන්න. ඒ පෞරුෂය හදා ගන්න ඕනේ. මේක හීනමානයක්. මේක අසික්කිත දෙයක්. මේ රැක් කරන එක. නීතිඥයෙක් හැටියට කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ක්‍රූර අමානුෂික අවමංසාගත වද වේදනා වද බන්ධනයට කායිකව මානසික වශයෙන් මිනිහෙක් ලක් විය යුතු නැහැ. ලංකාවේ ජනාධිපති කෙනෙක් හිටියා. එයා කිව්වා මට වෙඩි තියලා මරන්න මගේ නම නම් මරන්න එපයි කියලා. ඇයි එහෙම කියන්නේ? නමට ලොකු වටිනාකමක් තියෙනවා. එහෙනම් දරුවනේ ඔයගොල්ලෝ මේවා සම්බන්ධව දැඩිව කතා කරන්න ඕනේ පෙනී ඉන්න. ඒ නිසා මේ ගැන ලියපු ලිපි ලේඛනත් ඕන තරම් තියෙනවා. ඒකට සමහර විශ්වවිද්‍යාල ලෝකලංගෙ නෙමෙයි වතකාගාර තිබිලා තියෙනවා. මේ ඊටාම දරුණු විදියට තිබිලා තියෙනවා. මෙන්න මේකට තමයි මං එන්න ඕනේ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් තියෙනවා. ඒකෙන් විශ්වවිද්‍යාල 17ක් බැඳිලා ඉන්නවා. කැම්පස් දෙකක් බැඳිලා ඉන්නවා. ඒ වගේම වොකේෂනල් ට්‍රේනින් එකක් අමාත්‍යාංශයට තෙන්නේ. ඔබත් ඒකේ බැඳිලා ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න සෑම වයිස් චාන්සලර් කෙනෙකුටම වයිස් චාන්සලර්ගේ සමුළුවේ ඔබේ වයිස් චාන්සලර්ත් ඉන්නවා. ඔබේ වයිස් චාන්සලර් ඉන්නවා. සාගර විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර් ඉන්නවා. භික්ෂු විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර්ස්ලා ඉන්නවා. ඒ හැම දෙනෙක්ම කියන්නේ මොකද්ද? ඩිරෙක්ට්
submit report of ragging past 3 years. ඔබතුමා ආවා විතරයි. නමුත් මේකේ පරණ ragging තියෙනවා නම් ඒවා ලියන්න ඕනේ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ලංකාවේ තියෙන ඉහළම අධිකරණය. ඒකේ නියෝගයක් දුන්නොත් පිටුපාන්න බෑ. ඒ නිසා තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල වලටත් ලංකාවේ පොලිස්පතිතුමාටත් පැහැදිලිව කියලා තියෙනවා රැගින් වෙනවා නම් ඉන්වෙස්ටිගේට් කරන්න විමර්ශනය කරන්න පැහැදිලිවම පසුගිය අවුරුදු තුනේ මිස් ගොඩක් කල්ද මේ රැගින් තිබිලා තියෙනවද කලින්? ඔව් ඒවා ඉදිරියේදී අර රිපෝට් කරන්න වෙනවා. එහෙම වෙලා නැත්නම් ශිෂ්‍යයෝ රිපෝට් කරයි. ඒකයි වැඩේ තියෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ තමයි මේ කියන ඩිරෙක්ටිව්ස් ආවේ කොහෙන්ද? හොඳට අහගන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ කළමනාකරණ පීඨේ ඔන්න දරුවෙක් මොකද කරේ? ෆස්ට් ඉයර්ගේ පාටියක් යනකොට තඩි ට්‍රැක්ටර් රෝදයක් තල්ලු කරා. තඩි ට්‍රැක්ටර් රෝදයක්. තඩි ට්‍රැක්ටර් රෝදයක් තල්ලු කරා. ඒ ට්‍රැක්ටර් රෝදේ ඇවිල්ලා වැදුනා මේ ළමයාට. ඊට පස්සේ තමයි මේ නඩුව දෙන්නේ. එයා ඉන්නවා හොඳ දක්ෂ දරුවෙක් මානසික ආබාධ වෙලා. ඒ කොච්චර පාපයක්ද ඒක? hina වෙවි ට්‍රැක්ටරේ තල්ලු කරේ රෝදේ ඇවිල්ලා වැටුණා. ඒ නිසා තමයි මේ නඩුවේදී සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට සති 8ක් දුන්නා මේකේ තියෙන රැගින් වාර්තා කරන්න. මේ නඩු යන්නේවා හොඳට මතක තියාගන්න. මෙන්න මේ පනත හරි වැදගත්. මේ පනත තමයි විශ්වවිද්‍යාලවල නාවක වදය සහ වයලන්ස් ප්‍රචණ්ඩකාරී ක්‍රියා උසස් අධ්‍යාපන ආයතනවල නැවැත්වීම. වොකේෂනල් ඉන්ස්ටිටියුට් එකත් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකක්. එයින්දා ඔබට මේ පනත අදාළයි. ඔබ මේ පනත දැනගන්න හොඳට. හරි මේ පනත ගෙනාවේ 1998 එවකට අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ ගාල්ල ආසනය නියෝජනය කර ඇමතිතුමා. මේක ඉන්දියාවෙත් මේ ඇක්ට් එක තියෙනවා. ඒක ඒ වගේම ලංකාවට ගෙනත් තියෙනවා. අනේ නිසා මේක ප්‍රධාන පරමාර්ථය තමයි සම්පූර්ණ වශයෙන් මේ රැගින් කියන එක. නැත්නම් අපි මේකට කියන නවක වදය. සියලුම ආකාරයේ නවක වදය නැති කරලීම. ඒක ක්‍රූරයි, අමානුෂිකයි, අවමන් සහගතයි. ඒ නිසා හොඳට මතක තියාගන්න කතා කරන භාෂාව මොකක්ද? කතා කරන විලාසය මොකක්ද? දැන් මම එක යුනිවර්සිටි එකකට ගියාම ඔක්කොම පිරිමි දරුවෝ කොණ්ඩේ කපලා සුදුයි කළුයි නීති ශිෂ්‍යයෝ වගේ. මම ඒව නීති ශිෂ්‍යයෝද කියලා. මම කවුද ඔක අඳින්න කියලා කිව්වේ. නෑ ඉතින් අපි රැල්ලට ඇඳ. හැබැයි පෞරුෂය තියෙන 8 දෙනෙක් හිටියා. ඒගොල්ලෝ කලර්ඩ් නම් හිටියේ. මම ඒව ඇයි ඔයගොල්ලෝ කලර්ඩ් ඇඳලා ඉන්නේ? නෑ සර්. විශ්වවිද්‍යාලය කියන්නේ හරි ලිබරල් තැන. ඕන දෙයක් අපිට අඳින්න පුළුවන්. අපි ඇඳා. මම අනිත් අයගෙන් තර්ජනේ නැද්ද? නෑ සර් එහෙම එකක් නෑ. සති 3කින් ඒගොල්ලොත් පාට ඇඳුම් යන. එතකොට විශ්වවිද්‍යාලයක කාටවත් කියන්න බෑ ඩ්‍රෙස් කෝඩ් එක පිළිබඳ. So you have a right to wear whatever you want that is in the other universities. ඒ නිසා මොකක්ද මේ රැගින් කියන්නේ? හොඳට මතක තියාගන්න. Act which causes or likely to cause physical or psychological injury or mental pain, fear to student or a member of the staff of an educational institution. මම දැන් මේක විශ්වවිද්‍යාලයක ඉන්ක්වයරියක් කරනවා. මහාචාර්යවරයෙක් දරුවෙකුට යම් යම් ක්‍රියා සඳහා ආරාධනා කරනවා. දැකේ තීන්දුව විතරයි මට ලියන්න තියෙන්නේ. ඒ මහාචාර්යවරයා ඒ ළඟපාත විශ්වවිද්‍යාලේ ඒ මහාචාර්යවරයා ඒ දරුවට
ඒ සියලු වීඩියෝ රෙකෝඩින් අපිට තියෙනවා. ඒවා සාක්ෂි ලෙස අපි ගන්නවා. මොරෝ යුනිවර්සිටි එකේ තියෙනවා ඩිජිටල් ෆොරෙන්සික් ලැබ් එකක්. සර්ලාගෙත් ඇති. ටිකක් එවන්නද ඔයට? අපිට හදලා දෙන්නේ. හරියට බලලා දෙන්න. ඒ දරුවෝ අධ්‍යාපන ලැබෙන අවසාන වසරේ. ඔයා එන්න මං එන්න ප්‍රශ්න පවා ඔයාලට කියලා දෙන්න. ඒක ප්‍රසිද්ධිය කිව්වනම් හරි මේ වගේ. දරුවනේ මේ ටික බලාගෙන යන්න කියලා. එයාට සපෝට් කරනවා තවත් ප්‍රොෆෙසර් කෙනෙක්. ප්‍රොෆෙසර්ලා දෙන්නවලි දරුවෝ බෙදා ගන්න බැහැ. ඒකෙන් තමයි වැඩි ලීකුනේ. ඕක කිව්ව වෙනවා. මම මේ ප්‍රසිද්ධිය කියන්නේ. ඒක විශ්වවිද්‍යාලයක ආචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. ඒක දරුවෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ඒක අදාළයි. ඒ නිසා කිසිම ආකාරයක ෆිසිකල් භෞතික වශයෙන් නෝ එම නැතිනම් මානසික වශයෙන් කිසිම ආකාරයක හිංසනයක් කරන්න බෑ. ඒ හිංසනේ ඔන්ලයින් කරන්නත් බෑ. ඔන්ලයින් කරොත් ඒවා WhatsApp group වලින් වෙන්න පුළුවන්, වෙනත් group වලින් වෙන්න පුළුවන්. ඒක තමාගේ කැමැත්තෙන් තොර. දෙන්නේ කාදරේ කරන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ. ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. කැලණි විශ්වවිද්‍යාලේ මදුවන්ති මර්ඩර් කේස් එක. කැලණි විශ්වවිද්‍යාලේ මදුවන්ති මර්ඩර් කේස් එක. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධි අපේක්ෂකයා උපාධි අපේක්ෂකාවයි අවසාන වසරේ විභාගෙට ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ අම්මා වෙන කසාදයක් සෙට් කරා දුවට ආවා. පිරිමි ළමයා ගියා කතා කරන්න කොහමද? ලියුමක්වත් ඇයි එව්වේ නැත්තේ? අපි හම්බුනේ නෑ මං දැන් ඔයත් එක්ක නෑ කිව්වා. පිරිමි ළමයා ගියා කැන්ටිමට පාංකවල බී අරන් ආව එන්න 25ක් එන්න. අනිත් අය hina වී බලන් ඉන්න. බීපාරවල දෙකයි හදවතට ගියේ. ළමයා මැරුණා. මේ විශ්වවිද්‍යාලෙත්. අරයට මරණ දඬුවම දුන්නා. දැන් ඉතාලි පැනලා ඉන්නවා එයා. එයාත් වහ බෝතලයක් බිව්වා. ඒ මැන්න එක. කොළඹ විශ්වවිද්‍යාලේ ළඟදී විද්‍යාපීඨේ දෙන්න යාළුවලා කැමති වුණාම හැබැයි කැම්පස් එකේ නෙමෙයි බෙල්ල කැපුවේ. ගෙනිච්ච මෙහෙට අර ටොරින්ටන් එකට ගිහිල්ලා පව්වේ ගෑන් ළමයි. ඒ වගේ ප්‍රචාර ඒව තනිකර නීති විරෝධී ඒවා මිනිමැරි. මේකේ දරුණුම තත්ත්වය තමයි සමන්ත මර්ඩර් කේස්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ශිෂ්‍ය සංගම් දෙකක් ගහගන්න පටන් ගත්තා. ශිෂ්‍ය සංගම් දෙක ගහගන්නවා. එක ශිෂ්‍ය සංගමයක් පැන්නා ලැබ් එකට පරණ ලැප්ටොප් එකක් ගෙනාවා. අතේරියා එක ශිෂ්‍යයෙක්ගේ ඔළුවට. හොස්පිටල් ගෙනත් ශිෂ්‍යයා මැරුණා. 15 දිනක් ෆෝම් වෙලා ආවේ ඒව අරගෙන. 15ක් ෆෝම් වෙලා ආවා. ඊට පස්සේ සමන්ත ඝාතනය සම්බන්ධව නඩු පැවරුවා. පළවෙනි නඩුවේදී 20 දිනක් ආවර ළමයාව බලන්න. දෙවෙනි නඩුවේදී අඩු වෙලා අද ගොවි අම්මයි තාත්තයි විතරයි. එදා ඒ ළමයාව ඒ සටන වෙලාවේදී කම්පියුටර් එක අරගෙන යත් එක්ක 15 දෙනා මැද යන්නේ BMW කාර් වල. හරිනේ BMW කාර් වල. ලොකු තැන් වල ඉන්නේ ලොකු තැන් වලින් විවාහ වෙලා. අඩු ගානේ මේ නඩුවට සල්ලි කීයක්වත් යවන්නේ අපේ කට්ටිය නොමිලේ පෙනී ඉන්න. ඒ දරුවගේ ජීවිතය අනාතයි. දරුවගේ ජීවිතය ඉවරයි. ඉසෙට්ස්කෝ හොඳම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. ඇයි? උණට ගියාස ගෑන් එකත් එක්ක ගියා. මම තමයි ලීඩ්. මං ඒව දැන් දරුවනේ කෝ ඔයාගේ අර මුල්ම කාලේ හිටියේ යාළුවෝ ටිකවත් එන්නේ නැහැ නේ නඩුවට සාක්ෂි දෙන්නවක්. නෑස. තනි වුණොත් තනි වෙනවා අම්මා තාත්තා විතරයි. තනි වුණොත් තනි වෙනවා නඩු ගොඩාක් මම පෙන්නනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ අර ෆයිනල් ඉයර් 15 දෙනා අපිව දැක්කම වඳිනවා ඇවිල්ලා අනේ සර් මේ නඩුවෙන් බේරලා දෙන්න. අනේ සර් ඩිග්‍රී ඒ පාස වෙන මේසන් බස් රස්සාවක් හරි අපි කරන්නම් කියලා. එතකොට අවු වෙන්න එපා. රැගින් වලට යන්න එපා. ඇයි මම මේ උදාහරණ සහිතව කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. අර සමන්ත ඝාතනයේට අහු වුණ
දරුවගේ අම්මගේ තාත්තගේ කඳුළු වැටෙනවා. අනේ සර් අපි මේ ළමයා කොච්චර අමාරුවෙන් දුක් ස්මාර්ට් කරේ. හැබැයි ළමයා අපිට කිසි කරදරයක් දුන්නේ නැහැ. මේ ළමයාට මෙරිට් මහ පොලකුත් හම්බුණා. මේ මෙරිට් මහ පොලෙන් අපිටත් එවනවා සර් රුපියල් 2000ක් අම්මා තාත්තට. අපි හිතුවේ නෑ මෙවැනි පැටලෙවිල්ලකට ළමයා පැටලෙවි කියලා. ළමයා පැටලෙව්වේ කවුද? ඇයි ළමයා එහෙම කරේ? අඩුම ගානේ යාළුවෝ ටික වරෙල්ලකෝ මේ කේස් එක යනකොට. නඩු දිනේට එන්න එපෑනේ. නඩු දිනේටවත් එන්නේ නෑ. ඒ ළමයාට වෙන්නේ බුලත් පිටිය කුණන්න තමයි. හැබැයි එයත් එක්ක රැක් කරන්න ගිය අනිත් පාලම කොමාරි ඒවෙන් බේරිලා අන්න ඉන්නවා චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් නම් කියන්නේ නැතෙන්. ඒවයි වෙන රටවල ඉන්න. අඩුම ගානේ මේ ළමයට ඩිග්‍රී ගන්නවත් බෑ. පොලිස් ක්ලියරන්ස් එකක් දෙන්නෙත් නෑ. දුබායි වලට යන්නත් බෑ. අපි බැලුවා යාව වෙන රටකට යවන්න අඩුම ගානේ ජොබ් එකකට. බෑ. පොලිස් ක්ලියරන්ස් නෑ. ඔන්නෝකයි වැඩේ. එහෙනම් මේවට අසු වෙන්නත් එපා, කරන්නත් එපා, යන්නත් එපා. ඕගොල්ලෝ ඉන්න ඕනේ හොඳින්. මොකද හේතුව තමයි මෙන්න යම් කිසි විදියකට ඕගොල්ලෝ මෙන්න බලන්න. දෙවැනි වගන්තියේ මේ පනතේ නවක වැඩේ ශාරීරිකව මානසිකව දීලා වුණා. වසර දෙකක බරපතල වැඩ ඇතිව සිර දඬුවම්. බන්ධනාගාරේ ඉන්න පුළුවන් 11000 ඉදුව 40000ක් ඉන්නවා. ටර්න් එකට නිදාගන්නේ. මමත් ඉඳලා දිනවා බන්ධනාගාරේ. ඒ දේශපාලනය කරන්න ගිහිල්ලා. රවි දන්නවා ඒවා. විශ්ව ව්‍යාපාරය වෙනුවෙන් සටන් කළා මම බන්ධනාගාරේ ඉඳලා තියෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරේ. ඉස්සර අපි රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්නකොට දාන්න පුළුවන් 3000යි නමුත් 4500ක් හිටියා. නමුත් අද දාන්න පුළුවන් ගානට වඩා පුදුම විදිය. නිදා ගන්න බෑ. එක්කෙනින් නිදා ගන්න ඕන දෙන්නේ නැහැ කිට්ටු. නෝක තමයි තදබදයත් එක්ක දැක්ක නීය පෙරද පුපුරලා ගියා. ඊඳ කවදාකවත් මෙහෙට යන්න හිතන්න එපා. බරපතල වැඩ ඇතිව සිර දඬුවම්. ඒ වගේම තමයි වන්දි ගෙවන්නත් ඕනේ. වන්දි ගෙවන්නත් ඕනේ. ඊළඟට රැගින් එකෙන් හැරස්මන්ට් කරනවා නම් sexual harassment ලිංගික හිංසන කරනවා නම් ඒ වගේ 4ක් තියෙනවා අපිට වවුනියාවේ යුනිවර්සිටි එකේ 2ක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒවා දැන් ඉන්ක්වා කරගෙන යනවා. මේ ඔක්කොම යනවා කොහෙටද? මේ ඔක්කොම යනවා කොහෙටද? UGC එකට. ඒ නිසා ඔබට යන්න පුළුවන් තැන් තියෙනවා. 2015 වින්දිතයන්ගේ සාක්ෂිකරුවන්ගේ පනතයට තේ ජාතික අධිකාරියක් බත්තර මුල්ලේ පිහිටවලා තිනවා. එහෙම කෙනෙක් ඉන්නවනේ කියන්නේ මං සල්ලිත් අරන් දෙන්න. ඔයාලට සල්ලිත් හම්බ වෙනවා. ඔයා වින්දිතෙක්. එම වින්දිතෙක් වෙන්න බෑ. වින්දිතෙක් වෙන්න බෑ. අවුරුදු 10ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම්. ඒක රූප වලින් වෙන්න පුළුවන්. ඒක ඉංගියෙන් වෙන්න පුළුවන්. පොළඹවා ගැනීමත් වරද. ඒින්ද ඒක දැන් තව වැඩක් එනවා. මැජිස්ට්‍රේට් කෝට් එකට සැකකාරයෙක් ගේනවා. තරුණ ලස්සන මහේස්ත්‍රාත්වරිය. මහේස්ත්‍රාත්වරිය නඩුව අහනවා. අර සැකකරු විත්තිකුඩ ඉඳන් ඇස් ගහනවා. සති දෙකක් රිමාන්ඩ් කරා. අනේ වෙනකොට ඇස්ලි ඩානි. ඇස්ලි. මැජිස්ට්‍රේට් ලියව බලන්නේ නැහැ. පව්. ලෙඩක් තිබ්බත් ඇස් ගන්න එපා. මම සැබෑ සත්‍ය දේවල් කියන්නේ. ඊට පස්සේ මේ මිනිස්සු ඇඬුවා. ඒක වගේ වෙනවා. ඇයි එහෙම හරි එතනට යන්නේ? යම් කිසි වැරදක් කළා මේ බන්ධනාගාරවල ඉන්නේ සුදනු නෙමෙයි. හැබැයි ඩිග්‍රී තියෙන අයත් දැන් ඉන්නවා. උපාධි අපේක්ෂකයෝ ඉන්නවා. අපේක්ෂිකාවෝ ඉන්නවා. කවදාකවත් හිතන්න එපා මෙන්න මේ යටද යන්න. එතකොට වන්දිත් ලබා ගන්න පුළුවන්. අපරාධනීය බලපෑමක් කරන්න බෑ. අවුරුදු 5ක හිර දඬුවම්. ළමයි ටික කාමරයකට දාලා හොස්ටේජ් කරන්න බෑ. අවුරුදු 7ක හිර දඬුවම්. වැරදි විදියට රඳවගෙන ඉන්න බෑ. සිර දඬුවම්. බලහත්කාරයෙන් ඇවිල්ලා මේවා කඩනවා නම් පබ්ලික් ප්‍රොපර්ටි ඇක්ට් එක යටතේ
අත්ත තියන්න බා වීදුරුවකට. මෙයා මාජන දීපල ඒවා කැඩුවොත් අප නෑ සහෝදරවරුනි. අප නෑ. ගණ්ඩ බෑ අප. දෙන්නේ නෑ දැන්. විශ්වවිද්‍යාලෙ ගිහුවත් කොහොමද දෙන්නේ නෑ දැන්. හරි ප්‍රශ්න රාශියක ඉන්නේ. ඒ නිසා පොදු දේපල ආරක්ෂා කරන්න හැම වෙලාවෙම බොහොම අමාරුවෙන් මේවා කරගෙන තියෙන. ඒ නිසා අවුරුදු 20ක සිර දඬුවම්. බයි ඉතින් මේව නම් මේක ඉන්න දරුවෝ කරන්න යන්නේ නැහැ. අතන නම් බල්බ් දෙකක් කඩලා තිබ්බා. ඒක එස්ටිමේට් එක පොඩ්ඩක් 10 වඩා අඩුයි. ඒව නැති වුණොත් ඉවරයි. NDT නෙමෙයි මොන DT එකක්වත් නැහැ ඊට පස්සේ. අර රැල්ලට එනවනේ. මං ඒවයි ලයිට් කුඩු කරේ. අනේ සර් කලාමැදිරියෝ හරියට ඉන්නවා එක වටේ. මේ කලාමැදිරියෝ කූරෝ වැටෙනවලු බිමට. ඉතින් අර ස්ටාෆ් එක ඉන්නේ. සිකියුරිටි ඉන්නේ. මාෂල්ලා ඉන්නේ. නෑස ඒගොල්ලන්ට කිව්වට වැඩක් නැහැ. අන්න එතන විශ්වවිද්‍යාලෙත් පොඩි තියෙනවා. විශ්වවිද්‍යාලෙත් පොඩ්ඩක් තියෙනවා. ඒවට ඇක්ෂන් එක ගන්න ඕන ටක් ගාලා. ඒ නිසා හැකි ඉක්මනට ඇක්ෂන් ගැනීමත් වැදගත්. ඒ නිසා වැදගත් දේ තමයි මේවා කරන්න යන්න එපා දරුවනි. ඒ නිසා මේ පනත ඊටම වැදගත්. මම මේක රජරට විශ්වවිද්‍යාලයේ සෑම විශ්වවිද්‍යාලයකම කළා තියෙනවා. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා දීම. මේ දැනුවත්කමෙන් ගොඩ යන්න ඕගොල්ලෝ. මේ දැනුවත්කම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේක ඇවිල්ලා නවක වද සියලු ආකාරයේ වයලන්ස් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ අමානුෂික වද බන්ධනයන්ට ලක් කරන්න එපා. ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ඔයගොල්ලෝ 18 වැඩි හින්දා ළමා අයිතිවාසිකම් අදාළ වෙන්නේ නැහැ. ළමා අයිතිවාසිකම් අදාළ වෙන්නේ ළමයෙකුට. හැබැයි අපේ අම්මට තාම මාව ළමෙක්. මගේ මගේ වයස දැන් අවුරුදු 60යි. අම්මට පේන්නේ තාම අවුරුදු 12ක ළමෙක්. එයා මානස කියන්නේ මවුස් සෙනෙහස පිය සෙනෙහස කියන්නේ. අර සමන්ත ඝාතනයේ දරුවටත් ඒ වගේ තමයි. අප දෙනකන් අම්මා ඉන්නවා අප්පා ලේන්සුව දාගෙන. තාත්තා ලේන්සුව දාගෙන. සර් ඉස්සරනම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාවම අපේ ගෙදර. ශිෂ්‍ය සභාවම පැණි පුහුල් ගන්න ඒගොල්ලෝ හරි ආසයි. දැන් කිසිම පුහුලක් ගන්න එකෙක්වත් එන්නේ. ඕක තමයි සැබෑ යථාර්ථය. අවුරුදු 4 ෆිට් එක නෙමෙයි. අවුරුදු ගාණක් යනකම් ඔබ ජීවත් විය යුතුමයි. මෙන්න බලන්න මේ රැගින් කියන ඒවා ෆිසිකල්, භෞතික, මානසික වද වේදනාව. මම වද වේදනාවට ලස්සන නඩුවක් කියන්නේ. 1989 දී හුංගම පොලිස් ස්ථානාධිපති අල්ලගෙන එනවා ටීචර් කෙනෙක්ව. දික්වැල්ල මහාවිද්‍යාලයේ ටීචර්ව අල්ලගෙන ඇවිල්ලා හුංගම පොලිසියට ගේනවා. ගෙනල්ලා රිසර්ව් සාජන්ට කියනවා මම බෝනික්ෙක් ගෙනාවා රැට සෙල්ලම් කරන්න. මම එනකම් මේ බෝනික්කව මම නාල එනකම් මේ බෝනික්කව හොඳින් බලාගන්න. ඕයිසි ගියා. රිසර්ව් සාජන් බම්බර වගේ වටේ කරා නැංගි කොහොමද නැංගි බැඳලාද නැංගි මොකද කරන්නේ කියලා. අරේ නාලාවා ප්‍රකාශනය අරගෙන නිදාස් කළා ඇරියා. ඇය දානවා සුප්‍රීම කෝට් එකේ නඩුවක්. මට මානසික වද වින්දාවක. ඇෆිඩවිට් දෙනවා අර කූඩුවේ හිටිය විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වගේ. ඇගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ උණයි කිව්වා. රුපියල් 50000ක් වන්දි ලෙස ගෙවන්න කියලා. නිසා මානසික වද හිංසාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේවා කරන්න යන්න එපා. ඒ නිසා මෙවැනි ඇක්ට් এডুকেෂනල් ඉන්ස්ටිටියුට් එක යුනිවොටෙක් කියන්නේ මම මේ ටිකේ දැක්කා ටීවී එකේම හරි ලස්සනයි. සර්ලා ලැබ් එකක් විවෘත කරලා තියෙනවා. හොඳ වැඩසටහන් කරගෙන යනවා. ඒක හරි හොඳයි. මේ ටිකේ මම දැක්කා. රොබෝ කෙනෙකුත් හදලා තියෙනවා. ඔව්. ඒක හරි හොඳයි. ඒවා අනිත් විශ්වවිද්‍යාල කතා වෙනවා. ඔයා නැති දෙනවා ගැන කතා වෙනවා. ඔබතුමාගේ. ඒක තමයි වැදගත්. අන්න ඒකට දෙන්න තල්ලුවක්. ඒ තල්ලුව දෙන්න පුළුවන් ශිෂ්‍ය ඔබට. කවදා හරි එළියට ගිහිල්ලා යුනිවොටෙක් ඇලුම්නයි කියන වචනේ කොච්චර වැදගත්. එතනට යන්න ඕනේ. මේක ඉතා වටිනා විශ්වවිද්‍යාලයක්. ප්‍රොෆෙසර් දයන්තේ මුල්ම කාලේ මේක ඇති කරනකොට හිටියේ. ඒ නිසා තමයි වැදගත් දේ හැම වෙලාවෙම සෙක්ෂුවල් හැරස්මන්ට් වලට යන්න එපා. වචන වලින් ක්‍රියාවකින් ඒවට සම්බන්ධ වෙන්න එපා. මොකද මේ ළමයි මේවා රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා අරගන්නවා. ඊළඟට හොස්ටේජ් හැටියට ගන්න එපා මං ඒවා කිව්වා. බලාත්කාරයෙන් තියාගන්න බෑ. කාටද මේ පනත අදාළ? සියලු
සියලු විශ්වවිද්‍යාල දරුවන්ට මේක අදාළයි. මටත් අදාළයි. සියලුම මේ ඉන්න ඩීන්ස්ලට, මේ ඉන්න සීනියර් ප්‍රොෆෙසර්ස්ලට, සීනියර් ස්ටාෆ් එකටත් මේ අදාළයි. ඒ වගේම කවුරු හරි මේක ඇතුලේ ඉන්නවා නම් එයාටත් අදාළයි. නමුත් මම මේ විශ්වවිද්‍යාල නෙමෙයි. මම මේක ඇතුලේ ඉන්නවා නම් මටත් මේක අදාළයි. ඒ නිසා තමයි මෙවැනි පනතක් ගෙනල්ලා යාවජීව කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ යටතේ කිසිම ආකාරයක බලහත්කාර ක්‍රියාවක් කරන්න බෑ. දැන් කඩවත පොලිසියට අල්ලන් එනවා ටිකක් මහත එක්කෙනෙක්. ඕයිසි කියනවා පොලිසිය වටේ වට 10ක් දුවන්න කියලා. වද හිසාවද නැහැ. වද හිසාවද නැහැ. ඒද එහෙම කියන්නේ හොඳ ෆිසිකල් එක්සර්සයිස් එකක් ගන්න. ඒක කොහොමද වද හිසාව කියන්නේ? ෆිසිකල් ෆිට්නස් නේ. දැන් ඔයාලට මම කියනවා මේක වටේ වට 10ක් දුවන්න කියලා. බෑ වැරදි ෆිසිකල් ෆිට්නස් නෙමෙයි. ඔහුගේ කැමැත්තෙන් තොරව එයාට වන්දි ගෙවන්න උනා. ඒක සම්පූර්ණ වැරදි. ඔයගේ 68ක් තියෙනවා මට වෙලා නැහැ කියන්නේ. ඉතින් ඒ ඉඳ මේවා දරුණුත මේවා. මේවට යන්න එපා කොහොමද? එහෙම ගියොත් අප නැතත් බන්ධනාගාරේ ඉන්න වෙන්නේ කට්ටිය වැඩි දැන්. 600ක් ඉන්න ඕන තැන 2400ක් ඉන්නවා. එකම වදයක්. හරි ඒ නිසා හොඳට මතක තියාගන්න අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම මේකට යන්න එපා. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය අනුවත් මේක වරද. දණ්ඩ නීති සංග්‍රහය කියලා කියන්නේ ලංකාවේ ප්‍රධාන අපරාධ නීතිය. ඒක කියනවා sexual harassment ඒක criminally punishable offense. ලිංගික වද හිංසා. ඒක කායික වෙන්න පුළුවන්. WhatsApp message එකක් වෙන්න පුළුවන්. වීඩියෝ එකක් වෙන්න පුළුවන්. දැන් හරි පාපයක් වෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි තුන්වෙනි වසරේ දියණිය යාළු වෙනවා හමුදාවේ කෙනෙක් එක්ක. රජරට හෝටලයකට ගෙනියනවා. ගෙනිහිල්ලා දරුවාව ෆුල් නියුට් කරලා සම්පූර්ණ වීඩියෝ කරනවා. ඊට පස්සේ දරුවා මෙයාත් එක්ක තරහ වෙනවා. මෙයා වීඩියෝ එක මුදා හරිනවා. දැන් රජරට විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටියට හෙට යන්න බෑ. ඇයි යන්න බැරි? කිසිම ලිංගික ක්‍රියාවක් නැහැ. වීඩියෝ එක පොප් අප් වෙනවා ගොඩක් වෙලා. ඒව නවත්තලා තියෙනවා ක්‍රිමිනල් ඩිවිෂන් එකේ. නමුත් ඒවයිනුත් ප්‍රවේශම් වෙන්න. දන්නා නොදන්නා උනත් කිසිම විදියට ඔබේ ශරීරය ඔබ සතුයි එය වීඩියෝ කරන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා මේවා sexual harassment criminally punishable offense. අපරාධනීය වරදක්. අවුරුදු 5 දක්වා සිර දඬුවම් ලැබෙනවා. ඊළඟට මෙන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යුනිසෙෆ් එකත් රැගින් ගැන ලංකාවේ කරනවා සමීක්ෂණය. ඒකේ කියනවා 15000ක් සහ 1550ක් ඉන්ටර්විව් කරනවා. අන්න ඒකේ කියනවා 44යි 55යි අතර රැගින් තියෙනවයි කියලා කියනවා. ඒ කියන්නේ බාහිරකට වඩා රෙස්පොන්ඩ් වලට කියනවා රැගින් තියෙනවා. 28ක් කියනවා sexual harassment තියෙනයි කියලා. ඒ හින්දා මේක හැම තැනම තියෙනවා. නිසා පොඩක් ප්‍රවේශම් වෙන්න. batch fit culture එකක් නැහැ. batch fit කියලා එකක් නැහැ. batch fit නම් සමන්ත ඝාතනේ අර දරුවා එළියේ ඉන්න ඕනේ. මේවා බේල් දෙන්නේ අප නැත. මේ වැරදි වලට අප නැත. අප දෙන්නේ නැහැ කවදාකවත් මේ වැරදි වලට. 8 වෙනි වගන්තියේ කියනවා මේ පනතේ දරුවාව ශිෂ්‍ය භාවයෙන් එලවන්න පුළුවන්. ශිෂ්‍ය භාවයෙන් තහනම් කරන්න ඩිස්මිස්. සර් දැනට ඉන්ක්වයරි යන්නේ නැද්ද එක්කවත් මේ ළමයි? මොන්න එක්සෙක්ෂන් එකේ. රැගින් වලට වුණොත් ඉවරයි සර්. හිත හොඳයි. හිත හොඳ වුණාට බෑ. ඒ දරුවෝ ගිහිල්ලා කම්ප්ලේන් කරයි. ඔයගොල්ලන්ගේ අමාත්‍යාංශයට. ඒ නිසා ස්ටුඩන්ට් should compare. දරුවාව යවන්න පුළුවන්. හොඳ දක්ෂ දරුවෝ ඉන්නවා. කඩවත පොලිසිය එක තරුණයෙක්ව අත්අඩංගුවට ගත්තා කම්හලක ඉඳලා. ඒ තරුණයා බ්‍රවුනින් පිස්තෝලයක් හදනවා. ඒක වැරදි. ලංකාවේ අවි ආයුධ නිෂ්පාදනය තහනම්. මයිස්ට්‍රාට් ගාවට දානවා.
ඔරිජිනල් බ්‍රවුනින් පිස්තෝලයක් දෙනවා. එයා හදපු එකක් දෙනවා. අයියෝ හඳුන ගන්න බෑ. දෙකම එක වගේ සර්. ඒ දැනුම සමාජයේ තිබ්බනම් බෑ ඇතුළටම යන්න. ඉඳ දක්ෂය ඉන්නවා නීති විරෝධී ක්‍රියායින්ද ඇතුලේ. staff could be dismissed. ශිෂ්‍යභාවය අවශ්‍ය කරන්න පුළුවන්. සමාජිකයින් අයින් කරන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ මේ සයිබර් බුලින් කියන එක හරි වැඩි. මේ ෆෝන් එකෙන් පුදුම විදියට ඔයගොල්ලන්ගේ ෆෝන් එක චෙක් කරන්න බෑ පොලිසියට. දැන් පාරේ යනකොට ඔයාගේ පොලිසියට බෑ චෙක් කරන්න. එහෙනම් ඒගොල්ලෝ උසාවියෙන් අරගෙන ඉන්න ඕනේ සර්ච් වොරන්ට් එකක්. ඒකට කියනවා සෝදිසි කිරීමේ වරන්තුව ඉල්ලන්න. සෝදිසි කිරීමේ වරන්තුව ඉල්ලන්න නැත්තම් මේ නම්බරේ ලියා ගන්න 1996 ටකස් ගාලා ගහන්න මානවිකම් කොමිසමට. පැය 24න් වැඩ කරන අංකයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ රයිට්ස් කැඩුනොත් 1996 1996 සතපහක් යන්නේ ෆෝන් එකෙන් ටක් ගාලා රෙකෝඩ් වෙනවා. එතකොට පොලිසියට ලෙඩේ. හින්දා ඒවත් දැනගන්න ඕගොල්ලන්ගේ අයිතිවාසිකම් කියන්නේ මොනවද කියන. ඒතර මේ සර්වේ එකෙන් කියන්නේ මොකද්ද? posting of embarrassing videos and photos 65කට. යාළුවෝ නැද්ද දුවට? බයෙන් එපා කිය. කොයිද ඉස්කෝලේ ඉගෙන ගන්න? හා? ඔව් ගෝතමී හරි හොඳ ඩිබේටින් ටීම් එකක් ඉන්නවා ඔෆිසර් එනවා. අපි නේද 85 අපි ඩිබේට් කරේ නේද? ගෝතමී බාලිකා බොරෙල්ලේ. හරියට හරි දැක්ක. යාළුවෝ ෆොටෝස් එමෙන්නද නේ? වීඩියෝස්. බයෙන් එපා. කොයිද ඔබතුමා? ඈ? ඔව් පොළොන්නරු. ලංකාවේ හොඳම රෝහල තියෙන පොළොන්නරු. යස් වකුගඩු වල. වීඩියෝ හැම වෙන්නේ නැත කවුරු? කමන්නේ ඔබට ඒවට හැරස්මන්ට් උංගල් වීඩියෝ එන්න. இந்த வீடியோ බණ්ඩකලුව. ඔව් මාවත් ඉල්ල නල්ල. සරි. ඕකේ. හැම භාෂාවම ඉගෙන ගන්න ඕනේ. මේ ලංකාවේ ජීවත් වෙනවා නම් භාෂා පහම ඉගෙන ගන්න. පහ කියන්නේ මොනවද? තව දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඉදිරියේ මොනවද දන්නේ? හින්දි භාෂාවත් මිස් ඉගෙන ගන්න, චීන භාෂාවත් ඉගෙන ගන්න. පහක් ඉගෙන ගන්න ඕනේ, තුනක් දැන් දාන්න. මේ ජීවිතේ රස විඳින්න. මෙතන මේ ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්න එපා මහත්තයෝ. පොළොන්නරුවේ වගේ ඉන්න. අපි මේ ජොලි දාන්න යනවා පොළොන්නරුවේ. මෙයා මෙහි පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ලා මෙයා ප්‍රෙෂර් එක. එහෙම නෙමෙයි. ඉතින් යනවා ට්‍රිප් යනවා නේද? ආතල් එකේ ඉන්නවා. ඒ වගේ ඉතින් මේකට හරි සොඳුරු තැනක්. නිකන් බය වෙලා වගේ නිකන්. ගල් ගිහින් එපා. හොඳ සන්තෝෂයෙන් ඉන්න. උංගලේ කාන්තකොඩි. දෙහිවල මගේ ගමේ රයිට් ඕකේ. ඉතින් ඉඳ මේක ඉතින් සන්තෝෂයෙන් ඉන්න. මේ කිසි එම්බැරස්මන්ට් එකක් ගන්න එපා. හැබැයි රැගින් වලට තිත තියන්න ඕනේ කොහොම හරි. මම බය නැතුව කියනවා අපේ කැම්පස් එකේ නෑ රැගින් නෑ. 0 කරලා තියෙන්නේ මම. 0 කරලා තියෙන්නේ. මම රෑ 12ටත් යනවා සමහරලාට හොස්ටල් බලන්න මට තනියෙන් එන්න බෑ. කාන්තාව හොස්ටල්. ඒකේ 300ක් ඉන්නවා. ඒකවල මීටරන දාලා බලන්න. මේ කාර්ය වැදගත්. චරිත සබරගමුව විශ්වවිද්‍යාලේ අන්න ටෙක්නොලොජි ෆැකල්ටි එකේ දරුවෝ ඕගොල්ලෝ ටෙක්නොලොජි දන්නවද චරිත? මෙයා හොඳ දරුවෙක්. එයා මොකද වුනේ සබරගමුව යුනිවර්සිටි එකේ මූලික මානව හිමිකම් නඩුවක් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අංක 147.25. එයාට උදව් කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමය. එයා දැම්මා යුනිවර්සිටි ඔෆ් සබරගමුව 69 දෙනෙකුට එරෙහිව. කවුන්සිල් එක ඩීන්ලා හෙඩ්ලා ඔක්කොටම මේ නඩුව හින්දා තමයි පත් උනේ. මේ නඩුව හින්දා තමයි දැන් ඔයගොල්ලෝ ප්‍රවේශම් වෙන්න ඕනේ. හේතුව තමයි රැගින් කියන එක නවත්තන්න ලෝයර්ස්ලත් එකතු වුණා. අපේ තියෙන සංවිධානයක් රැගේ ලෝගෝ. එන්න මේකට නෝන නීති ආධාරයක් අපි දෙනවා ඔයගොල්ලන්ට. රයිට්? මේක දැම්මෙම නීතිඥ කණ්ඩායමක් මොකද සීනියර් ලෝයර්ස්ලා දෙන්නෙක් ඉන්නවා චරිතගේ පේරන්ට්ස්ලත් එක්ක මේ රැගින් කියන එකෙන් බේරෙන්න. හරි? ඔන්න ජපුර ඉන්සිඩන්ට් මං ඉස්සෙල්ලා කිව්වා. මේ හොඳ දක්ෂ සිස්සෙක්. හොඳ දක්ෂ සිස්සෙක්. මෙන්න ටයර් එක. උඩ ඉඳන් පල්ලෙහාට දානවා. මෙයාගේ ඔළුවට වදිනවා. 5 students of the Jayawardenepura University including the main suspect have been taken into custody over the incident where first year student was injured and alleged ragging incident. මේ ජීවමාන තොරතුරු දරුවනේ. දැන් පස් දිනක අනාගතේ මොකද වෙන්නේ? සර් අවුරුදු 4ක් ඉගෙන ගත්තානේ. හරි අමාරුවෙන් ඒගොල්ලෝ ඉගෙන ගත්තේ. සියල්ල වතුරේ. දරුවනේ සියල්ල වතුරේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ටයර් එක නිසා critical internal injuries to his head මම නෙමෙයි කියන්නේ judicial medical officer JMO report එකක් දාන්න.
මේවා ලේසි නෑ. විහිළුවට කරන්න යන්නත් එපා. මත්පැන් මත්ද්‍රව්‍ය කිසි දෙයක් භයානක අභ්‍යන්තර ඒවා පාවිච්චි කරන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. මේවා බීලා තමයි ප්‍රිසන් එකේ ඇවිල්ලා අනිත් අය මැරුවේ. මම ලංකාවේ ප්‍රධාන විද්‍යාලයකට ගිහිල්ලා සර් ලෙක්චර් එකක් කරා. ඒ ලෙක්චර් එක කළා එළියට ඇවිල්ලා බෝක්කුව බැලුවාම දුඹුරු පාට පොඩි බෝතල් කොරෙක්ස් බී පිරීලා. ඒන් තුනක් ඒවා මොන්ටද මත් වෙනවා. කාටද කියන්නේ? මම ප්‍රින්සිපල්ට පෙන්නන. ඒ වගේ තමයි අර මත් වීම උනේ ප්‍රිසන් එකේ අර ෆාමසි එකට. එඳ වඩ පුරුදු වෙන්න අරග කවදා. ඒ නිසා මේවට පුරුදුනොත් ඉවරයි. වැඩ පුරුදුනොත් ඉවරයි. ඒ නිසා මේ වගේ නඩු දාගන්න එපා කොයිවක්ක. ඒ නිසා තමයි මෙන්න මේ නඩුව හරි වැදගත්. ජයසිංහ ආරච්චිගේ ශමිලා ප්‍රියදර්ශිනී සිල්වා and ජයසිංහ ආරච්චිගේ පසින්දු හසන සිල්වා මෙන්න තවත් නඩුව යුනිවර්සිටි ඔෆ් ග්‍රාන්ට් කමිෂන් එකට එරියව දැම්මා. එතන මේ නඩුවල පැහැදිලිව තියෙන දේ තමයි ගයිඩ්ලයින්ස් දුන්න සුප්‍රීම කෝට් එකේ. නීතිපතිවරයා හරහා ඔබත් ඉදිරිපත් කරා. ඔබේ විශ්වවිද්‍යාලෙත් ඉදිරිපත් කරා යුනියෝටෙක් එකේ මිය. ඒ නිසා the Attorney General has informed the Supreme Court to set guidelines and formulated ragging. ඒ නිසා අපිට මේක කරන්න වෙනවා. සර් හොඳට ඒක කරනවා. සහයෝගය දෙන්න. ඒ අත් එක්ක ඉස්සරහට යන්න ඕන අපි. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුල ඉතාම වැදගත් විදියට විශ්වවිද්‍යාලයට දීලා තියෙනවා. මෙන්න මේවා ඔබට දරුවනේ. මේවා ඔබට මම ඉතා කෙටියෙන් මේ ගයිඩ්ලයින්ස් ටික කියන්නම්. මේවා කරේ නැත්නම් විශ්වවිද්‍යාලයකට ප්‍රශ්නයක් වෙනවා. Victim Support Committee. කවුද CGEE එකේ බාර වෙන්න මිස්? right. මේ මිස් දාන්න. ඒතර ඔබ යනවනේ මීටින්ග්ස් වලට. ඒතර මෙන්න මේක තියෙන්න ඕනේ. එතකොට මේ ඕන කෙනෙකුට ඉතින්ට එන්න පුළුවන්. ඊළඟට effective internal disciplinary inquiry system. හොඳ මෙකැනිසම් එකක් ඕනේ. ආභ්‍යන්තර විනය කාර්යපටිපාටියක් තියෙනවා. Access counseling services. කොහොමද දෙන්නේ counseling? Student counseling නෙමෙයි. ඔය උපදේශක සේවාවක් තියෙනවා. සුමිත්‍රයෝ කාන්තා පිහිට. ඒ වගේ counseling අවශ්‍යයි. සියදෙවි නසා ගන්න කියලාමයි අපි බේරගෙන තියෙනවා. ආදරයෙන් පෙරදිලා අඟුලි කියලාමයි ඉන්නවා බේරගෙන. මෙන්න බලන්න. Subject to availability of resources, safety and security of the students. It's property within university hostel premises. Substance abuse among students. KG, ganja, ice. On මේක සම්පූර්ණයෙන්ම නැතර කරන්න. Substance among students. ඒකට වෙනම කොමිටියක් තියෙනවා මිස් දන්න. මේ වැලැක්වීම සඳහා UGC එකේ දින කොමිටි. Foundation course combating ragging. මෙන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඔබ එකතු වෙලා ඒව හදන්න ඕනේ. ඒකේ පළවෙනි දේශනයක් තමයි මම මේ කරන්නේ. දිගටම සංවාදයේ යෙදෙන්න. දරුවෝ ඕගොල්ලන්ටත් කියන්නේ නැති මම වෙලාව දෙන්නම් කතා කරන්න ඕගොල්ලෝ right. ඊට පස්සේ compulsory freshers course එකක් තියෙන්න ඕනේ. Subject to availability resources preventing large number of students. ඒක ඉතින් හරි සමහරලාට පුළුවන් තරම් කඩලා දාන්න මෙන්ට gender focal point මිස් කොයිද gender focal point එක තියෙන්නේ. ඒකම right okay. Student union and other organized student groups not to promote ragging. හිස්සබා හැමලා ප්‍රොමෝට් කරන්න non ragging orientation program තාම නැති වෙද මේනේ orientation එක මේනේ orientation mentors මමත් දරුවෝ 5 දෙනෙක්ව බලනවා. Establishment of anti ragging committee disciplinary measures against any member of academic or non academic staff failing to report ragging and කවුරු හරි ragging report කරොත් මට ඒවල තියෙන්නේ හොඳ වෙනස් ලියුමක්. ඉතින් ඒකේ ragging ගැන කියන්නේ මේක නැවැත්වීම සඳහා ක්‍රියා කරන්න. අනිත් ඒවා UGC අපිට අදාළ වෙන්නේ නැහැ. හරි. ඕක තමයි මට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මම මෙතෙක් කතා කරේ ලංකාවේ අධිකරණ තීන්දුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ragging වල තියෙන consequences ප්‍රතිවිපාක. මට දෙන්න තියෙන අවසාන උපදේශය තමයි අවුරුදු 4 නම් 4න් යන්න. ඉන්න එපා මේකේ. මෙන්න මේ වගේ මම පැහැදිලි කරේ ඔයගොල්ලන්ට දැනුවත්. So I just want to tell you one thing. You have to be very careful. Even if you see something
a ragging incident, please report. You can directly report to UGC also. When say no to ragging, excellent. හැමෝගම තියෙන්න ඕනේ 770යි 233යි 393. ඒතර ඊමේල් එකක් තියෙනවා ඔක්කොම තියෙනවා. මේක තිබ්බා වගේම මේක යාව ජීව වෙන්න ඕනේ. Justice is there, justice to be done. Thank you very much. මට පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. මට තිබිච්ච අවබෝධය අනුව රැග් වීමත් වරදක්. ඒක හරිද වැරදිද? බොහොම වැදගත්. සර්, අල්ලස් දීමත් වරදක්, අල්ලස් ගැනීමත් වරදක්. රැග් වීමේදී වීමට අහුසෙන එක්කෙනාගේ වරද තමයි දැනුවත් නොකිරීම. එයාට තියෙන චෝදනාව තමයි මම රැග් වෙනවා නම් I must inform. Yes, it is there in the Supreme Court. දෙකම තියෙනවා. අල්ලස් දුන්නත් වැරදි, අල්ලස් ගත්තත් වැරදි. හැබැයි ඔය සර් කියන එක එන්නේ නැහැ එළියට. thank you ඒ ප්‍රශ්නේ අහුවට. ඒක එන්නේ අර යටතේ. මොකද්ද? යම් කිසි කෙනෙක් එම වෙලා තියෙනවා නම් දැනුම් දිය යුතුයි. ගොඩක් අය දැනුම් දෙන්නේ නැහැ. දැනගත්තොත් හැමතැනම CCTV තියෙනවා, මොබයිල් තියෙනවා, රෙකෝඩ් කරන්න පුළුවන්. පොලිසිය කරන වැරදි ඔක්කොම අහුවෙන්නේ මොනවයින්ද? Facebook එකට දැම්මම. right, okay. තව මොනවද තියෙන ප්‍රශ්න? එවිඩන්ස් ඇතුවනේ ඒගොල්ලන් කම්ප්ලේන්ට් කරන්න ඕනේ. එවිඩන්ස් එකක් තියෙනවා. එවිඩන්ස් ගන්නේ කොහොමද කියන එක. මොකද සමහරලාට එවිඩන්ස් නම් ගම් ඇතුව හොයාගන්න ප්‍රශ්නයක් තියෙනවා ඒ වික්ටිම්ස්ලාට. ඒකයි. දැන් සමහර වෙලාවට මේ මිස් කියන එකත් හරි. දැන් වික්ටිම් දන්නේ නෑනේ. රැග් කරේ කවුද? ඩෙන්ටිටි කවුද? එයා කොහෙද ඉන්නේ? එහෙම ප්‍රශ්න තියෙනවා. සාක්ෂි ඕනෙම නෑ පළවෙනි අවස්ථාව. හැබැයි ඉන්ක්වයරි එකේදී සාක්ෂි ඉදිරිපත් කරන්න. එහෙම කම්ප්ලේන් එකක් ඇවිල්ලා යුනියෝටෙක් එක ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් ඕක යනවා උඩට. දැන් මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නැති හින්දා ප්‍රශ්නේ නැතුව ඇති. නමුත් එතනින් ගන්න. මිනිස්ට්‍රියට යනවා. මිනිස්ට්‍රිය මේකේ තියෙනවා මොකද හේතුව මේකේ තියෙනවා තනිකරම රැගින් දැනුම් දීම. ඒ නිසා මිස් ඉන්සිඩන්ට් එක ගන්න ඉස්සෙල්ලා බලමු ඊට පස්සේ කොහොමද ඒක ට්‍රේස් කරන්න කියලා. සමහර වෙලාවට බොරුවට එවන්නත් පුළුවන්. එහෙම ඒවත් තියෙනවා සමහර වෙලාවට. ඒ ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. right. ඔව් ආන්න. ඔව් සර්. අල්චේක පාවිච්චි කරනවා නම් මේක අපි මෙහෙම කියලා සිංහල අකුරු පුස්තකයකින් ඔව් ඒක සංවිධානය කරනවා. ඔව්. අන්නායි කරලා දොස්තිය ළමයින්ට කියනවා අනිවාර්යයෙන් මේක දුවන්න. ඒක පොදු දුරට උපාදින අනුගතනාව. ඒ වගේ concept වලට මේක ක්‍රියේට් වෙනවා. ඒක එක. අනිත් එක තමයි මේකට පෙළඹවීම සඳහා අවශ්‍යතාවය කියන්නේ රැගීම් වෙන්න අපි උණු නැතුනොත් අපිට මේකේ විශ්වවිද්‍යාලයේ කියන ඩෙන්ටිෆිකේෂන් එක නැති වෙනවා. ඒ වගේ අයිඩියොලොජි එකක් දෙන්න. ඒ අයිඩියොලොජි එක ඇතුළේම එකක් තමයි මේ අපේ මෙහෙ දින ෆන්ක්ෂන්. එහෙම නැත්නම් මේ එන්ජොයිමන්ට්, එහෙම නැත්නම් මේ ඉවෙන්ට්ස්. මේ සියලු දේවල් වලට සහභාගී වීම අවස්ථාව හම්බෙන්නේ ඔයගොල්ලෝ අපිට එක්ක කෝඩිනේට් කරොත් විතරයි කියලා දෘෂ්ටිවාදීවොත් තියෙනවා. ඒතකොට ඒ ප්‍රශ්නත් එක්ක තමයි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඔතන යන්නේ. මොකද නීතිය තිබ්බට බොහෝ දෙනෙක් ඔතනට ගමන් කරන හේතුවක් හැටියට තව කීපයක් තියෙනවා. එකක් අර සර්කිකෝ වගේම තීනමානය සඳහා ජේස්ට් ආශ්‍රය කිරීමේ ඇති වෙනවා කියන සවිශක්තිය. අනිත් පැත්තේ පර්වර්ෂන් පුද්ගලයන්ගේ පෙළඹවීම. ඒතකොට පර්වර්ෂන් එකක් විතරම රැගී කියන්නේ. ඒතකොට ඒ මානසික කණ්ඩායම හඳුනා ගන්න බෑ අපිට. මොකද හේතුව ඒගොල්ලෝ මේකේ ඉන්නවා. සහ ඇතුලේ කියන්නේ රැගී වෙන අයකට පර්වර්ෂන් එකක් තියෙනවා. ඒතකොට ඒ දෙක මේක විරුද්ධ වෙන්නේ නැත්තේ ඒක නිසා. අර වගේ ඉවෙන්ට්ස් සඳහා තියෙන පෙළඹවීම ඕගොල්ලන්ට මේක හම්බෙන්නේ නැහැ. මේක නකොරොත් ඕගොල්ලන්ට මේවට අපි ඉන්න දෙන්නේ නැහැ. ලයිව් එකට යන්න දෙන්නේ නැහැ වගේ. ඒ වගේ සිටුේෂන්ස් මේකේ මේකේ තියෙනවා. අන්න ඕවා ඒ හින්ද සමහරලාට ඩොක්ටර් මේක නීතිය සමහරලාට දැනගෙන මේකට බය වුණා. සමහරව මේක කම්ප්ලේන් කරන්නේත් නැහැ. මේක ඉවසන්න පුරුදු වෙලා තියෙනවා. සහ මේකට අප්‍රෝච් වෙලා තියෙනවා දන්නේ නැහැ. මේක අරගෙන අර ඒකෙම සෙට්ලා තියෙනවා. ටික දෙනෙක් තමයි මේ ඔය අදහසට මම 100%ක් එකඟ වෙනවා. ඉවෙන්ට් එක ඇතුළෙම අපිට පුළුවන් වෙන්න ඕනේ එන්ට්‍රි රැගින් එකක් ගොඩනගන්න. බෑ. එහෙම දෙන්න අරකයි. ඉවෙන්ට් සංවිධානය කරනවා අපිත් සින්දු කියන ඒවා ඔක්කොම ඒ තුල රැගින් එකක් අපි බලාපොරොත්තු වෙන්නේ. සමාජවල රැ තියා ගැනීම රැගින් එකක් සඳහා වෙන්නත් පුළුවන්. ඒවට ඉඩ දෙන්න එපා කිසිසේත්. ආවෝ ඒක හරි. මම කිව්වේ සබ් කල්චර් කියන්නේ මේ කියන්නේ මේ සංස්කෘතිය පාවිච්චි කරන. බෑ ඒවට ඉඩ දෙන්න එපා කොහොමද.
එක දරුවෙක් හරි මේකට විරුද්ධ වෙනවා නම් ඒක වෙනුවෙන් අපි හඬ නගන්න ඕනේ. ඒක ඊට වැදගත්. මට දැන් හොඳනම පැහැදිලි මේක මට අනිත් විශ්වවිද්‍යාලයට ඕක කියන්න අවස්ථාවක් ලැබුණේ. thank you sir කිව්වට. ඉතින් මේ ඒ තුලම වෙනම රැගින් එකක් එනවයි කියන එක තමයි වාක්‍යය. ඉතින් ළමයි කැමැත්තෙන් එනවා නම් අපිට එහෙම නතර කරන්න බෑ. කලාත්මක වැඩවල අර කතාව හරි. මොකද මේක සංවිධානය කරන්නෙම රැක් කරනවා. බෑ. ඔව්. හැබැයි ඕන ඉවෙන්ට් එකක් වයිස් චාන්සලර්ගේ අනුමැතිය ඉන්න ඕනේ. ශිෂ්‍ය සභාව දෙන්න ඕනේ වැඩසටහන. වයිස් චාන්සලර්ගේ අනුමැතිය නැතු මුකුත් බෑ. අන්න එතන ගිහිල්ලා ඉන්න ඕනේ අපේ ස්ටාෆ් එක දාලා තියෙනවා. මගේ ස්ටාෆ් එකේ 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනාම රාත්‍රී කාලේ. ඒ ඩීජේ දාලා ප්‍රශ්නයක් ආවා. නමුත් ඉතින් අපේ දරුවෝ එහෙම උනේ නැහැ. ඒක විශ්වවිද්‍යාලයේ කැමැත්ත. ඩීජේ එක කැලණියදා මතකනේ ඒගොල්ලෝ 9න් එහා යන්න දෙන්නේ නැහැ. සමහර ඒවා 10න් එහා යන්න දෙන්නේ. නමුත් මෙන්න මේ කතාව හරි වැදගත්. සංස්කෘතිය දඩමීමා කරගෙන ඒ කඩතුරාවෙන් වහලා ඒක ඇතුලේ යම් කිසි විදියකට යනවනම් ඒක නැති කිරීම සඳහා අවශ්‍ය පියවර අපි ගන්න. ඒ තුල රැගින් එකක් වෙනවා නම් දෙන්න එපා. පැහැදිලිවම දෙන්න එපා. ඒ වගේම ශිෂ්‍යයන්ට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් සවන් දෙන්න. මගේ ඔෆිස් එක 24 hours open ඕන කෙනෙකුට appointment ඕනේ එන්න පුළුවන්. මගේ ෆෝන් එක ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. ඔබතුමා දන්න. ඉතින් ඒ වගේ අපි සෝදව හිටියොත් ගොඩක් මේක නතර කරගන්න. මේක හොඳ පොයින්ට් එකක්. එහෙම වෙන බව පේන. එතකොට ඒගොල්ලෝ කියන්නේ නෑනේ අපි රෙක් කරන්නේ අපි මේකේ වැඩසටහන. එහෙම වතුර ගහන්නත් දැන් එවැනි සංස්කෘතියන් අඩුයි. ඉතින් අකමැත්තෙන් එනවනම් ඒක සම්පූර්ණ වැරදි. ඒක වයිස් චාන්සලර් රිපෝට් කරන්න ඕනේ. වයිස් චාන්සලර්තුමාත් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. රැග් වීමත් වැරදි නේද? ඒක නොකීම වැරදි ඉන්ෆර්මේෂන් එක දෙන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි. අපි පැය එකමාර එකසේ නොසලී වැඩසටහන කර සහභාගී වුණාට බොහොම ස්තුතියි. ආරාධනා කරාට බොහොම ස්තුතියි. අපි තව දවසක මෙහෙම හම්බ වෙමු.